සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් භාවිත කර පහත් දැක්වෙන නිර්මාණ කරන්න. AB 7 සෙන්ටිමීටර් වන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. මුලින්ම අපි අඳිනවා සරල රේඛාවක් ලක්ෂයක් ලකුණු කරලා A කියලා දාගන්නවා. ඊළඟට කවකට්ටට සෙන්ටිමීටර් 7ක දුරක් ගන්නවා කවකට්ට රූල උඩ තියලා 7ක දුරක් අරගෙන ඒකේ තියලා මම කපනවා. එතකොට මෙන්න මේ ලක්ෂය තමයි B ලක්ෂය. ඔක 7 සෙන්ටිමීටර්. ඊළඟට කියනවා ABC අංශක 60ක් සහ BAC අංශක 90ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC means ABC කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. ඔතන අංශක 60 කෝණයක් අඳිනවා. B ගේ කවකට්ට තියලා කොහොම රේඛාවේ ඉඳලා ඡාපයක් අඳිනවා. දුර වෙනස් කරන්නේ නැතුව මෙතන කැපුණ තැන තියලා කොහොම කපනවා. ඔන්න අංශක 60. ඔය කෝණය අංශක 60යි. ඊළඟට තව කතාවක් තියෙනවා BAC අංශක 90යි. BAC කියලා කියන්නේ මෙතන කෝණය 90ක් වෙන්න ඕන. අංශක 90ක් අඳිනකොට මේ රේඛාව ටිකක් දිගට දෙපැත්තටම තියෙන්න ඕනේ. ඒ නිසා මම දික් කරගන්නවා. දැන් ඒකේ කවකට්ට තියලා මේ රේඛාවේ මේ පැත්තේ ඉඳලා සම්පූර්ණ ඡාපයක් කොහොමද අඳිනවා. දැන් දුර ටිකක් වැඩි කරාට කමක් නැහැ. කවකට්ට මෙතන තියලා මේ පැත්තේ කැපුණ තැන තියලා කොහොම ඡාපයක් අඳිනවා. මෙතන කැපුණ තැන තියලා කොහොම ඡාපයක් අඳිනවා. ඔන්න අංශක 90. හරියට ආ කරගන්න ඕන අංශක 90. එතකොට ඔන්න ඔය රේඛා දෙක හම්බෙන ලක්ෂය තමයි C තියෙන්නේ. අග රූපේ ඉඩමදි වුණා කෙලින් අර ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට AB පාදයේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. AB පාදයේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරද්දී A ගේ කවකට්ට තියලා මේ ඉරෙන් භාගයකට වඩා වැඩි වෙන්න කවකට්ටේ දුර අරගෙන උඩයි යටයි ඡාප දෙකක් ගන්නවා. ඒ වගේම දුර වෙනස් කරන්නේ නැතුව B ගේ තියලා ওই ඡාප දෙක කපනවා. ඔන්න ඔය රේඛාව තමයි කැපෙන තැන් දෙකේ ආකරන රේඛාව තමයි ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්නේ එම ලම්බ සමච්ඡේදකයේ BC පාදයේ හමු වන ලක්ෂය D ලෙස නම් කරන්න. BC කියන්නේ මේ පාදය. හම්බෙන ලක්ෂය D කියලා නම් කරන්න ඕන. ඊළඟට D කේන්ද්‍රයේද DA අරයද වන වෘත්තය නිර්මාණය කරන්න. D කේන්ද්‍රය DA අරය කියලා කියන්නේ D ගේ කවකට්ට තියලා Aට දික් කරලා ඔන්න ආකාරයට වෘත්තය අදින්න තියෙන්නේ. හරියට ඇන්දොත් ඔය වෘත්තය B ලක්ෂය හරහාත් යනවා. ඔන්න ආකාරයට වෘත්තය නිර්මාණය කිරීම තියෙන්නේ.